වැලිගම ප්‍රාදේශසභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය 22 වෙනිදා ඝාතනය කෙරුණේ තම රාජකාරී පුටුව මතය. ලසන්ත වික්‍රමසේකර මහතා ගැන එමත් නැත්නම් මිදිගම ලසා ගැන විවිධ කටකතා සංසරණය වූයේ ඔහු මිය ගිය පසුවය. ඔහු මියයන්ට පෙර නෑසු කතා ඔහු මිය ගිය පසු පාතාලයද සම්බන්ධ කරගෙන විවිධ චෝදනා සමාජ මාධ්‍ය තුළද සීක්‍රයෙන් පැතිර ගියා. එදින සභාපතිවරයා තම රාජකාරී කරන අතරතුර නාඳුරන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණියේ ඔහුගෙන් ලිපියක් අත්සන් කර ගැනීම සඳහාය. ඒ ඩුබායි ලොක්කාගේ කොන්ත්‍රාත්තුවක් මතය. සභාපතිවරයා නොසිතූ ලෙස වෙඩි උණ්ඩ 4ක් ගෙලට සහ හිස ප්‍රදේශයට එල්ලවන්නේ ඔය අතරතුරය. සූක්ෂම වෙඩි තබා පලා යන සැකකරුවන් දෙදෙනා විවිධ ප්‍රදේශවල කරක් ගහන්නට විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිසිය කණ්ඩායම් 4ක් යොදා රට පුරා පුළුල් පරීක්ෂණ ආරම්භ කරේ. ආරක්ෂක අංශවල ඇඟිල්ල දික් වූයේ මිදිගම රුවන්ට සහ මිදිගම චූටිටය. නමුත් එය හාත්පසින්ම වෙනස් කරමින් ඩුබායි ලොක්කා කරලියට පැමිණියේ. මේ සභාපති ඝාතනයේ වෙඩික්කරු සහ ඔහුගේ බිරිඳ අම්බලන්තොට ප්‍රදේශයේ ජංගම අලවිසැලක් වෙත ගොස් ජංගම දුරකථනයක් මිලදී ගන්නා වීඩියෝ දර්ශනය. වෙඩික්කරු සහ ඔහුගේ බිරිඳද වෙඩික්කරුගේ සගයා සමග විවිධ ප්‍රදේශවල දින 3ක් සැඟව කාලය ගත කරේය. ඔය අතරතුර ආරක්ෂක අංශවලට බුද්ධි අංශවලට තොරතුරු ලැබුණේ ඔවුන් යම් ප්‍රදේශවල සැඟව සිටින බවය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සමත් වූවත් වෙඩික්කරු එයින් පලා ගියේය. කෙකිරාවේදී පොලිස් අත්අඩංගුවෙන් පලා ගිය වෙඩික්කරු නාවින්න ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට පත්විය. තමා විසින්ම නිෂ්පාදනය කළ තුවක්කුවකින් ඔහු වෙඩි තැබීමට පුහුණු වූ බවත් කොන්ත්‍රාත්තුව ඩුබායි ලොක්කා විසින් ලබා දුන් බවත් ඔහු පොලිසියට පාපොච්චාරණය කළේය. ඉන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කළ අතර ඉදිරි මාර්ෂණ කටයුතු සිදු කරමින් පවතී. නෙත්සිට් YouTube channel එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.